සුරනිමල යෝධයා. කඩවිට නම් ගමේ සංඝ නමින් ධනවත් පුද්ගලයෙකු වාසය කළා. ඔහුට සිටි දරුවන් 7 දෙනාගෙන් බඩපිස්සා නිමල යන නමින් හඳුන්වනු ලැබුවා. එම අවදියේ එලාරගෙන් මාගම රාජධානියට නිතර කරදර සිදු වුණා. එම නිසාම මාගම රාජධානියේ මහවැලි ගඟ අසබඩ සීමාවේ සිංහල හමුදාව රඳවා තිබුණා. එලෙස රඳවා සිටි හමුදාව භාරව සිටියේ දීගාභය නම් කුමාරයයි. දිනක් නිමල නම් දරුවා පවුලේ අය සමග උරණ වී දීගාභය කුමරු හමුවීමට ගියා. එවිට නිමලගෙන් තොරතුරු විමසූ දීගාභය එක් කරුණක් නිසා මවිතයට පත් වුණා. ඒ 12 ගව්වක් ගෙවා නිමල දීගාභය කුමරු හමුවීමට වරුවකින් පැමිණි ගමනයි. ඉන් අනතුරුව දීගාභය නිමල පැවසූ කතාවෙහි ඇත්ත නැත්ත බැලීමට උපායක් යෙදුවා. එහිදී ඔහු මිහින්තලේ සිටි සිය මිතුරෙකුට නිමල අතේ ලියුමක් යවනු ලැබුවා. එලෙස දීගාභය ලබා දුන් ලියුම ඉතාමත් ඉක්මනින් කුණ්ඩල නම් මිතුරා වෙත ලබා දුන් නිමල තිසා වැවෙන් දියනා ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන නැවත දීගාභය වෙත පැමිණීමට ගත කළේ දින භාගයක් පමණයි. එදා නිමල කළ හපන්කම ගැන පුදුමයට පත් දීගාභය ඔහුව කාවන්තිස්ස රජු වෙතට යොමු කළා. 12 හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාලකිනෙකුට යෝධයෙක් විය හැකිදයි සිතා කඩුවක් මුවහත් කිරීමට භාර දුන්නා. නිමල ඊතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කළා. පසුව ගැමුණු රජුගේ කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රසිද්ධ වූ ඔහු එලාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීගජන්තු නම් යෝධයා සුරනිමල විසින් පරදවා මරා දැම්වා. දිනක් දුටුගැමුණු රජතුමා රා දහසේ නැලියක් පිරු වූ බඳුනක් පානය කිරීම සඳහා අභියෝගයක් ලබා දුන්නා. එදා එම අභියෝගය භාරගත් නිමල එය සාර්ථකව නිම කළ නිසා ඔහු සුරනිමල ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. දුටුගැමුණු රජතුමාගේ විජිතපුර සටනේදී සතුරන් විනාශ කරමින් සුරනිමල යෝධයා විසින් විශාල ශක්තියක් ලබා දුන්නා. ඔහු ජීවිතයේ අවසන් කාලය ධාර්මිකව ගත කළ බව වංශ කතාවල සඳහන් වෙනවා.